අයිබෝවන් සුබ දවසක්. යහපත් සමාජයක් වෙනුවෙන් ප්‍රජාව දැනුවත් කරමින් මඟ පෙන්වීම වීල්ප් සංවිධානයේ සැලසුමයි. විශේෂයෙන්ම ශ්‍රී ලංකාව තුළ විවියන් ගුණවර්ධන, ඩල්සි පෙරේරා, මානෙල් තිරානගම වගේම නදී ගුණරත්න වැනි ජ්‍යෙෂ්ඨ කාන්තා නායිකාවන්ගේ ආభాෂය ලබමින් එහි මේ තරුණාංශය ක්‍රියාත්මක වෙනවා. ඒ තරුණාංශයේ ක්‍රියාත්මක කරන වැඩසටහන් මාලාවන් අතර විශේෂයෙන්ම කාන්තාවන් හා ළමුන් සහ ආන්තික ප්‍රජාවන් මුහුණ දෙන ගැටලු සම්බන්ධයෙන් මඟ පෙන්වීම, ඒ වගේම වෘත්තීය මාර්ගෝපදේශනය සැපයීම, නීතිමය මඟ පෙන්වීම ලබා දීම, කාන්තාවන් සමාජීය ආර්ථික වශයෙන් සවිබල ගැනීම වැනි සුවිශේෂී කාර්යයන් රාශියක් සිදු කරගෙන යනවා. ඉතින් එහි එක් පියවරක් විදිහට තමයි අපි අද මේ පොඩ්කාස්ට් සංවාද මාලාවේ තවත් කතා බහකට සූදානම් වන්නේ. ඉතින් අද අප සමග සාකච්ඡාවට එකතු වෙනවා වීල්ප් සංවිධානයේ සුවිශේෂී චරිතයක්, ක්‍රියාකාරී චරිතයක්. ඇය වෘත්තීයෙන් කුසලතා කළමනාකාරිනියක්. විශේෂයෙන්ම කුසලතා සංවර්ධනය සම්බන්ධයෙන් කටයුතු කරන අය නමින් හඳුන්වා දුන්නොත් සංජීවනි දිසානායක. අයිබෝවන් සංජීවනි. අයිබෝවන්. සංජීවනි මහත්මිය, මම කැමතියි දැන් ඔබතුමිය මේ ශ්‍රේෂ්ඨයේ කටයුතු කරමින් දැන් මේ කුසලතා සංවර්ධනය සම්බන්ධයෙන් කටයුතු කරනකොට ඔබට බොහෝ අත්දැකීම් තිබෙනවා. ශ්‍රේෂ්ඨයේ බොහෝ අත්දැකීම් බහුල කාන්තාවක් ඔබ. ඉතින් මම කැමතියි මේකට ප්‍රවේශයක් විදිහට මේ මොකක්ද මේ කුසලතා සංවර්ධනය කියන්නේ? ඒ සම්බන්ධයෙන් අදහස. ඔව් නිර්මලා. මුලින්ම අපි කතා කරනවා නම් කුසලතා සංවර්ධනය ගැන කතා කරන්න කලින් අපි සමාජයේ ජීවත් වෙන පුද්ගලයන් යම් කිසි කාල පරාසයකදී අපි එක එක වෘත්තීයන් වල නියැලෙනවා. සමහර කාලවල වලදී අපි අධ්‍යාපන කටයුතු වල නියැල වෙනවා. මේ වගේ විවිධ වයස් කාණ්ඩවලදී අපි විවිධ දේවල් සමාජය තුල අපි කරනවා. මූලික වශයෙන්ම ස්කිල් ඩෙවලොප්මන්ට්, ඒ කියන්නේ කුසලතා සංවර්ධනය කියලා අපි හඳුන්වන්නේ අපි යම් යම් කාල සීමාවල් තුලදී, කියන්නේ දරුවෙක් විදිහට ඉපදුන කාලේ ඉඳලා තරුණ වැඩිහිටි මහලු වෙනකම්ම අපි සමාජය තුල විවිධ චරිත නිරූපණය කරනවා. මේ චරිත නිරූපණය කරන අතරේදී අපිට අපි විසින් ගොඩනගාගත යුතු කුසලතා අපි වර්ග කරලා තියෙනවා. ඒ කියන්නේ අපි ළමා කාලේදී ජීවත් වෙන විදිහට නෙමෙයි තරුණ කාලේදී ජීවත් වෙන්නේ. ඒ කාලේදී අපි සමාජයත් එක්ක ගැටෙන්නේ කොහොමද? මෙන්න මේ වගේ දේවල් අපි කාල පරාසයක් තුළදී අපි අධ්‍යයනය කරනවා සහ අපි අත්දැකීම් තුලින් ලබා ගන්නවා. ඉතින් ඒ ලබා ගන්න අත්දැකීම් සමහර තැන්වලදී අපිට හරියට ඒක ගැළපෙන විදිහට පාවිච්චි කරන්න අපි සමහර වෙලාවට අපිට අත්දැකීම් මදි. ඒක නිසා සමහර තැන්වලදී අපිට අපේ ජීවිතේ අපිට ලැබෙන්න තියෙන අවස්ථා නැති වෙලා යන්න පුළුවන්. ඉතින් මූලික වශයෙන් මම කියන්නේ ස්කිල් ඩෙවලොප්මන්ට්, ඒ කියන්නේ කුසලතා සංවර්ධනය කියලා අපි මූලික වශයෙන්ම හඳුන්වන්නේ ප්‍රධාන වශයෙන් අප සමාජය තුළ ජීවත් වෙනකොට අප විසින් ගොඩනගාගත යුතු ආචාර්ය ධර්ම, ඒ වගේම මම තව ඉස්සරහට ඒක ගැන විස්තර කරන්නම්. මූලික වශයෙන් කියන්න තියෙන්නේ අපේ දක්ෂතා, අපේ කුසලතා කොහොමද සමාජයක් ඉස්සරහා අපි අපට ගැළපෙන විදිහට සහ සමාජයට ගැළපෙන විදිහට අපි ඒක निराකරණය කරගෙන යන්නේ කොහොමද කියන එක තමයි ස්කිල් ඩෙවලොප්මන්ට් කියලා අපි අදහස් කරන්නේ. හරි. එතකොට මේ සංජීවනි මහත්මිය, මම කැමතියි දැන් මේ පුද්ගලයෙක් විදිහට මේ කුසලතා සංවර්ධනය ඉතාම වැදගත් සමාජයේ ඉදිරියට යනකොට. ඉතින් මේ එතකොට මම කැමති ඔබතුමියගෙන් මෙහෙම ප්‍රශ්නයක් යොමු කරන්නට, මේ කුසලතා සංවර්ධනයේ තිබෙන වැදගත්කම කවර ආකාරයෙන්ද? ඔව් නිර්මලා. කුසලතා සංවර්ධනය කියලා අපි හඳුන්වනකොට මම මුලින්ම හඳුන්වලා දෙන්නම් ප්‍රධාන වශයෙන් සමාජයක් විදිහට අපි ජීවත් වෙනකොට සහ පුද්ගලයෙක් විදිහට අපි ජීවත් වෙනකොට අපි මොනවද දියුණු කරගත යුතු දේවල් කියලා. ඕනෑම පුද්ගලයෙක් සමාජයට ගියාට පස්සේ විශේෂයෙන් අපිට වැඩ කරන්න වෙන්නේ වෙනත් පුද්ගලයොත් එක්ක. එතකොට අපිට සිද්ධ වෙනවා අපිට ලීඩර්ෂිප් එකක්, සමහරවිට නායකත්වයක් ගන්න ඕන වෙන අවස්ථා තියෙනවා. අපේ සමාජයේ අපි කොහොමද එකතු වෙලා සහසහයෝගීව වැඩ කරන්නේ, ටීම් වර්ක් එකක් කොහොමද කරන්නේ. ඊට අමතරව තමන් තුළ ඇති දක්ෂතාවයන් කොහොමද, ගොඩක් කට්ටිය ඉන්නවා මේ දක්ෂතාවයේ තියෙනවා නමුත් එළියට දෙන්න බෑ. දෙන්න අපිට තේරෙන්නේ නැහැ. සමහර වෙලාවට අපි ඒකට පුරුදු වෙලා නැහැ. ඒ කියන්නේ නායකත්වයක් අපි දක්වලා නැහැ. අන්න ඒ වගේ දේවල්
අපි සමාජයක් තුළ අපි මේ ඉගෙන ගන්න සහ ඒවා අපි අත්දැකීම් තුලින් අපිට ඒවා ලබා ගන්න සිද්ධ වෙනවා. ඊට අමතරව අපි සමාජයක් තුළ අපි හිතමුකෝ පාසල් දරුවෙක් විදිහට කියලා. පාසල් දරුවෙක් වෙන්න පුළුවන්, සමාජයේ ඔන්ටර්ප්‍රනර් කෙනෙක් කියන ව්‍යවසායකයෙක් විදිහට වෙන්න පුළුවන්, ස්වයං රැකියාවක් කරන කාන්තාවක් වෙන්න පුළුවන්. ඒ වගේම අපි උසස් නිලයක් දරන කෙනෙක් වෙන්න පුළුවන්. ඒ වගේ යම් යම් අවස්ථාවලදී අපිට යම් යම් දේවල් වලට මුහුණ දෙන්නට සිද්ධ වෙනවා. ඒත් අතරේදී අපි කොහොමද කාලය කළමනාකරණය කරගන්නේ, අපේ මුදල් කළමනාකරණය කරගන්නේ, ඒ වගේම කොහොමද අපි ඵලදායී විදිහට සමාජයට දෙයක් ලබා දෙන්නේ, ඒ සමාජයෙන් අපිට ගන්න තියෙන දේවල් අපි කොහොමද, අපිට අවශ්‍ය දේවල් අපි කොහොමද ගන්නෙ වගේම සහ නායකත්වය. විශේෂයෙන් කාන්තාවන් තුළ තියෙන්න ඕනේ නායකත්වය. අපි වැඩි දියුණු කරන්නට ඇත්තට මේක ඉදිරියට ගෙනියන්නට තමයි අපි හැම වෙලාවෙම උත්සාහ කරන්නේ. අපි ග්‍රාමිකව බැලුවත් නාගරිකව බැලුවත් අපි කොහේ බැලුවත් කාන්තාවන්ට නායකත්වය කියන එක විශේෂයෙන් අපි සඳහන් කරන්න ඕනේ. ඒක අපි කාන්තාවන් තුලින්ම ඇති කරන්න ඕන දෙයක්. ඉතින් ඒ වගේ දේවල් වලට සඳහා තමයි අපි විශේෂයෙන් මූලිකත්වය දෙන්නේ. ඊට අමතරව මම තව කතා කරන්න තියෙන එක පැත්තක් තියෙනවා. ඕක අපි සමාජීය විදිහට සියලුම පුද්ගලයෝ සමහර තැන්වලදී අත්දකින්න දේවල්. නමුත් අපි තව එක කොටසක් ඕකෙන් කඩලා ඇත්තටම වෙන් කරලා ගත්තොත් එක පුද්ගලයක් තුළ තියෙනවා තමන්ට වූ දක්ෂතාවයක්. ඒ කියන්නේ සමහර වෙලාවට ඒක වෙන්න පුළුවන් චිත්‍රයක් අඳින්න වෙන්න පුළුවන්, ක්‍රියේටිවිටි ලියන්න දක්ෂ වෙන්න පුළුවන්, සමහර අය අඳින්න දක්ෂ වෙන්න පුළුවන්, සමහර අය මියුසික් වලට, ඒ වගේම රූපලාවන්‍ය, දැන් අපි නව පරපුර ගැන කතා කරනකොට වෙබ් ඩිසයිනින්, තව ෆැෂන් ඩිසයිනින්, ඒ වගේ තව මැහුම් වලට, ඔය වගේ ගොඩාක් ඉන්නවා ඇත්තටම ලංකාව තුල සහ හැමතැනම. විශේෂයෙන් කාන්තාවන් සහ තරුණ ප්‍රජාව ගැන කතා කරනකොට විවිධ දක්ෂතාවලට මේ ඉන්න පුද්ගලයෝ. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා ඇත්තටම අපි කරගෙන යන ප්‍රෝග්‍රෑම්ස් වලත් අපිට තියෙන්නේ ඒ දරුවන් හෝ ඒ කාන්තාවන් තුළ හෝ ඒ අපි යන පරිසරයේ සමාජය තුළ ඒ තියෙන දක්ෂතා කොහොමද අපි අඳුනගන්නේ? ඒ දක්ෂතා අඳුරගෙන කොහොමද අපි ඒගොල්ලන්ට ඒ නිසි මාර්ගය පෙන්වලා දෙන්නේ තමන්ගේ ජීවිතය සාර්ථක කර ගැනීම සඳහා කියලා. ඒක විශේෂයෙන් කතා කරන්න ඕන අපි තරුණ දරුවන් සඳහා. අපි ගොඩක් ආයතනගත දරුවන් සමග වැඩ කරනවා, ඒ සමාජයත් එක්ක වැඩ කරනවා, පාසල් දරුවොත් එක්ක වැඩ කරනවා, සමාජයේ විවිධ ක්ෂේත්‍රවල ඉන්න, ඒ කියන්නේ ගම්වල ජීවත් වෙන කාන්තාවන්, රැකියාවක් නැතුව නිවස්වල ජීවත් වෙන අය, ඒගොල්ලොන් අපි හඳුනගෙන ඒගොල්ලොත් එක්ක අපි ව්‍යාපෘති දියත් කරනවා. ඒගොල්ලන්ට අවශ්‍ය කුසලතාවය, ඒ කියන්නේ සමහරු දක්ෂයි, නමුත් ඒගොල්ලන්ට ආර්ථික වශයෙන් මොකක් හරි අඩුපාඩුවක් තියෙන්න පුළුවන්, අමුද්‍රව්‍ය නැති වෙන්න පුළුවන්, ඒ වගේම දැනුම නැති වෙන්න පුළුවන්. ඒ වගේ එක එක පුද්ගලයන්ට තියෙන දක්ෂතාවය මොනවද කියලා හඳුනගෙන ඒ කුසලතා ඔස්සේ අපි ඒ දරුවන්ව ඉස්සරහට, දරුවන් සහ කාන්තාවන් සහ පිරිස අපි කොහොමද ඉස්සරහට ගන්න කියන එක තමයි මූලික අරමුණ වෙලා තියෙන්නේ. මම ස්කිල් ඩෙවලොප්මන්ට් කියලා මුලින්ම සඳහන් කරෙත් ඒක නිසා අප තුළ ඇති සහජ දක්ෂතාවය ඔයා තුළ තියෙනව වෙන්න පුළුවන්, තව කෙනෙක් ගාව තියෙන දක්ෂතාවයන් අපි කොහොමද එළියට ගන්නේ, අපි කොහොමද අඳුරගන්නේ? සමහරු දන්නේ නැහැ ඇත්තටම මම මෙහෙම දක්ෂයි, මේ දේවල් කරන්න මට පුළුවන් කියලා දන්නේ නැහැ. ඒ දේවල් දැනගන්න තව කෙනෙක් නිසා සමහර වෙලාවට ඒ වගේ දේවල් අපි අඳුරගෙන කොහොමද ඒ දරුවන් හෝ කාන්තාවන් හෝ සමාජයේ ජීවත් වෙන සියලුම දෙනා ඒ කාර්යය ඔස්සේ තමන්ගේ අනාගතයේ සර්ව ප්‍රකාරින්ම සාර්ථක වෙන්න ඒ යන ගමනට අත්ලක් වෙන්න තමයි අපි හැම වෙලාවෙම ලෑස්ති වෙලා ඉන්නේ. ඔව්, එතකොට දැන් ඔබ සඳහන් කළ කාරණා ඉතාම වැදගත්. මේ එතකොට අපි කවුරුත් දන්න ඔබ විල්ප් සංවිධානයේ ක්‍රියාකාරී සමාජිකාවක්. එතකොට මම කැමති මේ දැනගන්න විල්ප් සංවිධානයත් සමග මේ කුසලතා සංවර්ධනය සම්බන්ධයෙන් කටයුතු කරනකොට ඔබගේ මැදිහත් වීම සිදු වුණේ කොහොමද? සහ මේ විල්ප් සමාජිකාවක් වශයෙන් ඔබ මේ කුසලතා සංවර්ධනය සමාජයත් එක්ක සම්බන්ධ කරගන්නේ කෙසේද? ඔව්, බොහොම හොඳ ප්‍රශ්නයක් නිර්මලා. මම ඇත්තටම විල්ප් ආයතනයත් එක්ක වැඩ කරනවා අවුරුදු කිහිපයක ඉඳලා. ඒ වැඩ කරන ක්‍රියාකාරී සමාජිකාවක් විදිහට, විශේෂයෙන් මමක් විදිහට මට තියෙන, මං හිතනවා මට කරන්න පුළුවන් දේවල් ගොඩක් තියෙනවා, සහ කරපු දේවල් ගොඩක් තියෙනවා. මොකද අපේ සමාජයේ මං අසරණයි කියලා කියන්නේ නැහැ. සමහර වෙලාවල් වලදී කාන්තාවන්ට එක එක කාල සීමාවල් වල තුලදී කරන්නට සමහර විට දරුවන්ගේ ප්‍රශ්න වෙන්න පුළුවන්, පවුලේ ප්‍රශ්න වෙන්න පුළුවන්. ඔය වගේ ප්‍රශ්න නිසා සමහර වෙලාවට කාන්තාවන් පොඩ්ඩක් පස්සට යන ගතියක් තියෙනවා. ඒ කියන්නේ වැඩත් එක්ක අපිට මැනේජ් කරගන්න බෑ. ඉතින් ඒ වගේ ගොඩාක් කාන්තාවෝ ඉන්නවා අපි සමාජයේ. නමුත් අතිශයින් දක්ෂ අය.
ඒගොල්ලොන්වත් සමහර වෙලාවට දන්නේ නැහැ තමන් තුළ ඇති දක්ෂතාවය මොකක්ද කියලා කියන්න. ඒත් එක්කම තමයි දරුවොත් ඉන්නවා ඒ වගේම හරි අධ්‍යාපනය, හරි නිසි අධ්‍යාපනයක් ලැබිලා නමුත් තමන්ට අවශ්‍ය කෝකද කියන එක හරියටම අයිඩෙන්ටිෆයි කරගන්න හඳුනා ගැනීමට බැරිවීම. ඉතින් මම විල්ෆ් මෙම්බර්, ඒ කියන්නේ විල්ෆ් සමාජිකාවක් විදිහට TRC ආයතනයත් එක්ක මූලික ඇත්තටම සඳහන් කරන්න ඕනේ අපිට විශාල ශක්තියක්, ආශිර්වාදයක්, ඒ වගේම ඒ සංවිධානය සමග එකතු වෙලා අපි ගොඩාක් වැඩසටහන් නිර්මාණය කරලා සහ කරලා තියෙනවා. ඒවා අතර දරුවන්ට ආයතනගත දරුවන් උදෙසා අපි රූපලාවන්‍ය වැඩසටහන්, මැහුම් වැඩසටහන්, ඊට අමතරව කලා මේ වැඩසටහන්, ඒ කියන්නේ චිත්‍ර අඳින්න දක්ෂ දරුවන් අරගෙන ඒගොල්ලෝ වෙනුවෙන් වැඩමුළු පවත්වලා ඒ දරුවන් නිසි මාර්ගයට යොමු කළා. අද වෙනකොට ඒගොල්ලෝ ඒ තුලින් තමන්ගේ ජීවිකාව කරගෙන හම්බ කරගන්න, සල්ලි හම්බ කරගෙන තමන්ගේ ජීවිකාව සාර්ථක කරගන්න දරුවෝ ඉන්නවා. ඒ වගේ අපි ගොඩක් වැඩසටහන් ඉදිරිපත් කළා තියෙනවා. ඒ වගේම කාන්තාව ගැන බලනකොට අපි වැඩසටහන් ගොඩක් මේ වෙනකොට කාන්තාවන් උදෙසත් කරලා තියෙනවා. අපි ඒ අතර උදාහරණයක් විදිහට අපි කාන්තාවන් ගම්වල ඉන්න කාන්තාවන් හොයාගෙන ගිහිලා ඒගොල්ලන්ගේ අවශ්‍යතා මොනවද කියලා හොයලා බලලා ඒගොල්ලන්ට අවශ්‍ය මොනවද කියන, ඒ කියන්නේ ඒගොල්ලන්ගේ රැකියාව සාර්ථක කරගන්න තියෙන බාධක මොනවද කියලා අඳුරගෙන ඒගොල්ලෝ වෙනුවෙන් අපි වැඩසටහන් කරලා තියෙනවා. ඒ අතර ඇත්තටම මම කියන්න ඕනේ ඉටි පන්දම් හදන එක, සබන් ගින්වලින් කොහොමද සබන් හදන්නේ කොහොමද, ඒ වගේම විවිධ දැන් නූතන සමාජයත් එක්ක නූතන වෙළඳපළත් එක්ක කොහොමද අපි ගැටෙන්නේ, ඒ දේවල් එක්ක කොහොමද මොනවද තියෙන අඩුපාඩු, දැනුමේ අඩුපාඩුවක් තියෙනවද, මේ දේවල් ඔක්කොමත් එක්ක එකතු කරගෙන අපිට තියෙන අර ස්කිල් ඩෙවලොප්මන්ට් සහජ මේ කුසලතා සංවර්ධනයත් එක්ක අපි මේ ප්‍රෝග්‍රෑම් ඉස්සරහට කරගෙන යනවා. එතකොට දැන් ඔබ මේ ආකාරයෙන් ක්‍රියාකාරීව කටයුතු කරන විට මට මේ ඔබට යම් කාරණාවක් තව එක් කරන්න තියෙනවා සහ මම කැමතියි ඔබගෙන් මේ කුසලතා සංවර්ධනය සම්බන්ධය දියුණු කරනවා නම් ඔබගේ ඉදිරිපත් කරන යෝජනා මොන වගේද? ඔබට ඉදිරිපත් කළ හැකි? කුසලතා සංවර්ධනය කියන එක මම මුලින්ම කිව්වා වගේ නිර්මලා අපි සියලුම දෙනාට, ඔයාට මට අපි සියලු දෙනා දවසින් දවස ඉගෙන ගන්නවා. හරි. ඒ දේවල් ඇත්තටම සමහර වෙලාවල් වලට ගොඩක් කට්ටිය දන්නේ නැහැ අපි කොහොමද මේ දේවල් ලබා ගන්නෙ. කොතන හරි ගිහිල්ලා ප්‍රශ්නයක් ඇති වුණාම තමයි අපි බලන්නේ අපිට මොකද්ද මේ උනේ කියලා. නමුත් යෝජනාවක් විදිහට ඇත්තටම මම කරන්න කැමති තවත් ඉදිරියට පාසල් මට්ටමිනුත් මේ ස්කිල් ඩෙවලොප්මන්ට් සහජ දක්ෂතා ළමයි සංවර්ධන කුසලතා ඒවා දියුණු කරන ලීඩර්ෂිප් ප්‍රෝග්‍රෑම්ස්, ඒ වගේම කාන්තාවන් උදෙසා ගම්වලට ගිහිලා ඒගොල්ලෝ දිරිගැන්වීම, නිර්මාණශීලී කට්ටිය අඳුරගෙන ඒ සඳහා අර ගම් මට්ටමින් අපිට එකතු වෙලා අපිට වැඩසටහන් කරන්න පුළුවන් නම් ලොකු දෙයක්. ඒ වගේම තමයි අවසාන වශයෙන් මම කියන්න කැමති දක්ෂතාව මම දකින හැම පුද්ගලයෙක් තුළම යම් දක්ෂතාවයක් තියෙනවාමයි. ඒක හඳුනා ගැනීම තමයි කුසලතා සංවර්ධනය කියලා අපි හඳුන්වන්නේ. ඒ කියන්නේ කුසලතාව හඳුනාගෙන ඒක සංවර්ධනය කර ගැනීම. ඒක නිසා හැමෝම ගෙදර ඉන්න සහ රැකියාවක් කරන අය වෙන්න පුළුවන්, නොකරන අය වෙන්න පුළුවන්. ඒ සියලුම දෙනා එක මොහොතකට හිතන්න ඕනේ තමන් මොනවටද දක්ෂ, තමන්ට මොනවද කරන්න පුළුවන්. ඒ ඔස්සේ තමන්ට දැනුම කොහෙන් හරි ගන්න පුළුවන් නම් ඒ විදිහට අපි ලෑස්ති වෙලා ඉන්නවා ඒ දැනුම ලබා දෙන්න. ඒ වගේම අවශ්‍ය මූලික මේ පියවර තබන්නට අපි උදව් කරනවා. ඒ විදිහට මේ ගමන ඉස්සරහට යන්න බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන් නැවතත් මේ විල්ෆ් ආයතනයට ස්තුතිවන්ත වෙනවා. මේ ශක්තිය නිසා තමයි අපි ඇත්තටම ඉස්සරහට යන්නේ. අපිව ගොඩනැගිලා තියෙන්නේ වෙනුවෙන් ඒ වගේම TRC ආයතනයත් විශේෂයෙන් ඒගොල්ලන්ගේ ශක්තිය ආශිර්වාදය අපිට හැම මොහොතෙම තියෙනවා. ඒත් එක්ක අපි හැමදාම කාන්තාවන්ව ස්වාධීනව, කාන්තාවන් කියන තරුණ ප්‍රජාව ස්වාධීනව කොහොමද සමාජයක් තුළ කටයුතු කරන්නේ, කොහොමද ඒගොල්ලන්ගේ ආර්ථිකය ඒගොල්ලෝ ගොඩනගා ගන්නේ, ඒ වගේම කොහොමද සතුටින් ඉන්නේ. අපි හැමෝම බලන්නේ සතුටින් ඉන්න. ඉතින් මං හිතනවා ඉතින් ඒකට කරන්න පුළුවන් දේවල් විදිහට මං ඉදිරියටත් මගේ සංවිධානයේ විල්ෆ් ආයතනය හා TRC ආයතනයත් සමග සහයෝගීව කටයුතු කරලා ලංකාවේ තියෙන ප්‍රශ්න වලින් අපිට පොඩ්ඩක් හරි අඩු කරලා කාන්තාවන්ට ස්වාධීනව නැගිටින්න පුළුවන් පරිසරයක් බිහි කරන්න පුළුවන් නම් මං හිතන්නේ ඒක තමයි වටිනම දේ. බොහොමත්ම ස්තුතියි සංජීවනි මහත්මිය අපත් සමග හරවත් අදහස් දැක්වීමට එක් වූවට. ඉතින් අපි කවුරුත් දන්නවා මේ විල්ෆ් සංවිධානය සමාජයට මුදා හරින්නේ හැමදාම වැදගත් දෙයක්. ඉතින් අද සාකච්ඡාවත් ඒ වගේ අපි පසුගිය සාකච්ඡාවේදීත් සාකච්ඡා කළා මේ කාන්තා දේශපාලනය සම්බන්ධ. ඉතින් අද කුසලතා සංවර්ධනය සම්බන්ධයෙන් සාකච්ඡා කළා. ඉදිරියටත් ඒ වගේ හරවත් සාකච්ඡාවන් සිදු කිරීමට බලාපොරොත්තු වෙනවා.
මේ සංවාදය නරඹන ඔබට පුළුවන් මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු විමසීමක් අවශ්‍ය නම් තිරයේ දිස්වන අපගේ දුරකථන අංකයට හෝ ඊමේල් ලිපිනයට ඔබගේ පැන යොමු කරන්නට. ඉතින් තවත් දවසක තවත් හරවත් සාකච්ඡාවක් සමග එක්වීම බලාපොරොත්තුවෙන් අදට සාකච්ඡාව හමාර කරනවා.